මම දැක්ක පහුගිය දවස්වල අර මහින්ද රාජපක්ෂව ගෙයින් එළියට දැම්මනේ. කමන්නේ ඉතින් රජයක් විදිහට තීරණ ගත්තා නම් ඕනම කෙනෙක්ට ඒක පොදුයි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම දැක්ක ඒකේ කමෙන්ට් වලට සමහර 2000න් පස්සේ ඉපදිච්ච උන් දාලා මහින්දයා මොකද්ද මේ රටට කළේ කියලා. මේ රටට කළේ මොකද්ද කියන එක ඔය වැඩි හිටි වයසේ ඉන්න ඔය ඇත්තොන්ගේ හෘද සාක්ෂිය දන්නවනේ. මම නම් දන්නවා. මොකද මං ඉස්කෝලේ ගියේ මේ රටේ යුද්ධේ බරපතලම කාලේ. මං කොළඹට උදේ ඉස්කෝලේ යද්දි පින්වත්නි අම්මා තාත්තගේ කකුල් අල්ලලා වැඳලා මම හිතනවා ආයි හවසට අම්මා දකින්න වෙයිද දන්නේ නෑ. කෝච්චි වල බෝම්බ පුපුරනවා, බස් වල පුපුරනවා, හන්දි වල පුපුරන අපිට මරබියෙන්තරව ජීවත් වෙන්න රටක් හදපු මිනිස්සයානේ. කලෙහිගුණ තියෙන්න ඕනේ නැද්ද? තියෙන්න ඕනේ. ඔය මනුස්සයා බටහිර රටක එහෙම හිටියා නම් මේ වගේ ඒවා වෙන්නේ නැහැ. මේ මිනිස්සු අපිට වැඩිය දියුණුයි. අපි මේ සංස්කෘතියත් එක්ක ඉන්නවා කොට අපි සංස්කෘතියත් එක්ක හැදිච්ච මිනිස්සු නෙවෙයි. අපි ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය හිතේ තියාගෙන ජීවත් වෙන මිනිස්සු. ඒ නිසා මතක තියා මොනවද කලේ කියලා අහන උන්ට බුදුහාමුදුරන්ගේ ධර්මයේ හරි ලස්සන උත්තරයක් දෙනවා. මොකද්ද? ගහක් හෙවන දුන්නා නම් අපිට ඒ හෙවන දීපු ගහේ කොළයක්වත් කඩන්න එපා කිව්වා. අසත්පුරුෂකමක් කිව්වා. ඔන්න බුදුහාමුදුරන්ගේ ධර්මයේ. මට කියන්න ඕනේ ඔය මහින්දගේ කතාව නෙමෙයි. මහින්දලා අපිට වැඩක් නැහැ. හැබැයි මහින්ද ගැන අද එහෙම කතා කරන මහින්ද මොනවද කරේ? යුද්ධෙ දින්නම් කියලා ඔය කාට මරණකම් කරන්න ඕනද කියලා අහනොම්ම හෙට ඔබෙන් අහනවා. හරි හරි තොපි අපිව වැදුවා තමයි. එහෙමයි කියලා මරණකම් තොපිට කණ්ඩ දෙන්න ඕනද අපි? ඇහුවේ නැත්තම් ඔයත් මටත් කතා කරන්න ඉංජු කියලා. තව අවුරුදු 20ක් 25ක් යද්දි තාත්තගෙන් අහයි පුතා හරි හරි උඹ මාව හදන්න සුක්‍රාණු ටිකක් දුන්නා තමයි. එහෙමයි කියලා තෝ මැරණකම් මන් තොට කණ්ඩ දෙන්න ඕනේ. ඔතෙන්ටයි මේ ගේන්නේ. එසා ළමයින්ට පොඩි කාලේ ඉඳන් කියලා දෙන්න පුතේ උඹට වචනකින් හරි උපකාරයක් කරා නම් මිනිහෙක් අසත්පුරුෂකම් කරන්න එපා. උඹට නැගිටින්න අත දුන්නා නම් බත් හැන්දක් හරි මිනිස්සෙක් දුන්නා නම් ඒ බත් හැන්දට කලෙහිගුණ තියාපන්. කවදාවත් මිනිහෙක්ගේ අගුණම මතු කර කර මිනිස්සු විනාශ කරන්න එපා. අපි අමුතුම දහමක හැදෙන මිනිස්සු. බුදුහාමුදුරන්ගේ ධර්මයේ මොකක්ද? අක්කෝදේන ජිනේකෝදා. මහණෙනි ඔබට කවුරු ක්‍රෝධ කරත් ඔබ ක්‍රෝධ කරන්න එපා. ඔන්න ඔබට කිව්වේ එහෙමයි. අසාදුන් සාදුනාජිනේ ඉන්නවුන්